ඕනම ව්‍යාපාරයක කැල්කියුලේෂන්ස් නැත්තම් ගණනය කිරීම කියන කොටස නැතිව ප්‍රොෆිට් හෝ ලොසස් කිසිම විදියකින් අඳුර ගන්න විදියක් නැහැ. අපි දන්නවා ඕනම ආයතනයක සමාගමක ඒ වගේම බැංකුවක් වෙන්න පුළුවන් මේ වගේ ඕනම ආයතනයක ඕනම ආර්ථිකමය කටයුත්තක් සිද්ධ වෙන ආයතනයක අනිවාර්යෙන්ම කැල්කියුලේෂන්ස් කියන පාර්ට් එක ඉතාමත්ම නිවැරදිව තියෙන්නට ඕනේ. ඒ කැල්කියුලේෂන්ස් කියන පාර්ට් එක කරන අය ඒ සම්බන්ධව දැනුම ඇති පුද්ගලයින් වෙන්න ඕනේ. ඉතින් ඒක ඒ විදියටම මේ CFD ට්‍රේඩින් වලටත් ඇප්ලයි වෙනවා. ඒ කියන්නේ ඔයාලා ට්‍රේඩින් කරනවා නම් ඔයාලා ප්‍රොෆිට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කැල්කියුලේෂන්ස් කියන පාර්ට් එක ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කළ යුතුයි. මේක ප්‍රැක්ටිස් කළ යුතුයි. නොතේරෙන තැන් අනිවාර්යෙන්ම අහලා දැනගත යුතුයි. ඉතින් මෙතනදී මේ ගණනය කිරීම වලට අවශ්‍ය වෙන කරුණුකාරණා කීපයක් සම්බන්ධයෙන් කලින් අපි වීඩියෝ වලදී කතා කළා. ඒකෙන් එකක් තමයි PIP එක අඳුර ගන්න විදිය. PIP එකක් කියන්නේ මොකක්ද කියන වීඩියෝ එක. ඉතින් ඒක ගැන ඔයගලන්ට හරි අවබෝධයක් ලැබුණේ නැත්නම් නැවත ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන මොහොත වෙන විටත් ඒ වීඩියෝ එක නරඹන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක නරඹලා මේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයගලන්ගෙන් ඉල්ලනවා. හේතුව එහෙම නැතුව මේ වීඩියෝ එකේ කතා කරන දේවල් ඔයගලන්ට හරියට තේරෙන එකක් නැහැ. ඒ වගේම මීට කලින් අපි වීඩියෝ එකක් කරා ලොට් සයිසස් සහ අදාළ එක් ඉන්ස්ට්‍රුමන්ට් එකේ කොන්ට්‍රැක්ට් සයිස් එක ගැන. ඒකත් ඕගොල්ලන්ට හරියට පැහැදිලි වුණේ නැත්නම් මම ඉල්ලනවා ඕගොල්ලන්ගෙන් ඒ වීඩියෝ එක නරඹලා මෙතනට එන්න කියලා. එහෙම ඒ වීඩියෝ එක නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. right? ඉතින් මේකෙදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ leverage එක නැත්නම් buying power එක සහ pip value එක කියන කාරණා දෙක. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේම pip එක ගැන අපි කතා කළා, lot size එක ගැන කතා කළා, contract sizes ගැන කතා කරා. මේ වීඩියෝ එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා buying power එක නැත්නම් leverage එක, ඒ වගේම pip value එක එක් lot අගයට සාපේක්ෂව pip value එක කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණාව. එහෙනම් අපි මුලින්ම බලමු leverage එක කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් අපි leverage කරනවා කියලා කියන්නේ නැත්නම් lever කරනවා කියලා කියන්නේ අපි හිතමු යම් ඝනකම් වස්තුවක් නැත්නම් බර වස්තුවක් තියෙනවා අපිට move කරගන්න. නැත්නම් අපි හිතමු ඒ වස්තුව උස්සන්න ඕනි කියලා. එහෙමනම් අපි ලීවරයක් මගින් මේ රූප සටහනේ ඔයගලන්ට පේන විදියට අපි යම් බලයක් යොදලා ඒ ඝන වස්තුව නැත්නම් බර වස්තුව move කරන්න නැත්නම් උස්සන්න අපි උත්සාහ කරනවා. ඒ දේම තමයි ෆයිනෑන්ස් වලදීත් වෙන්නේ. නැත්නම් අපි ට්‍රේඩින් වලට අවිල්ලා කතා කරමු. ට්‍රේඩින් වලදීත් ඒ දේම තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් අපි ගාව තියෙන පවර් එකට වඩා අපි ගාව තියෙන බලයට වඩා වැඩි බලයක් යොදලා අපි ට්‍රේඩ් එකකට එන්ට වෙන එකට තමයි මේ ලෙවරේජ් කරනවා කියලා කියන්නේ. සරලවම පැහැදිලි කරනවා නම්. ඒ කියන්නේ ඔයා හිතන්න අපි ගාව තියෙන්නේ ඩොලර් 1000යි. නමුත් අපිට ඕන ඩොලර් 10000ක ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න. right? ඩොලර් 10000ක ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න. එහෙනම් අපිට යම් ලෙවරේජ් එකක් කාගෙන් හරි අවශ්‍ය වෙනවා. නේද? යම් කෙනෙකුගෙන් අපිට ලෙවරේජ් එකක් අවශ්‍ය වෙනවා. නැත්නම් තව බයින් පවර් එකක් අපිට වෙන කෙනෙකුගෙන් ලබා ගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මෙන්න මේ බයින් පවර් එක නැත්නම් ලෙවරේජ් එක අපිට දෙන්නේ අපේ බ්‍රෝකර්. right? අපේ බ්‍රෝකර් සහ ලික්විඩිටි ප්‍රොවයිඩර් කියන දෙන්න අතින් තමයි අපිට මේ ලෙවරේජ් එක ලැබෙන්නේ. අපි බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කවුද, ලික්විඩිටි ප්‍රොවයිඩර් කෙනෙක් කියන්නේ කවුද කියන එක සම්බන්ධව මීට කලින් අපි වීඩියෝ වලදී කතා කළා. මම ආයෙත් ඔයගලන්ට මතක් කරනවා ඒ වීඩියෝ එක කවුරු හරි කෙනෙක් නරඹන්නේ නැතුව මේ වීඩියෝ එකේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකත් නරඹලා ඒ අදාළ ස්ටෙප් බයි ස්ටෙප් සෑම වීඩියෝ එකක්ම නරඹලා මෙතනට එන්න. එතකොට ඔයගලන්ට පැහැදිලිව මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්. right? ඉතින් අපි කතා කරගෙන හිටියේ leverage එක සම්බන්ධව අපිට මේ broker හෝ liquidity provider මේ දෙන්නගෙන් ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. අපි ගාව තියෙන මුදලට වඩා වැඩි buying power එකක් දෙනවා trade වලට enter වෙන්න. ඒ හරහා වැඩි profit ප්‍රමාණයක් අපිට earn කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ brokersලා නැත්නම් liquidity providersලා අපිට මේ වැඩි buying power එකක් දෙන්නේ අපිට තියෙන ආදරයටවත් අපි profit කරන්න ඕන කියන අදහසින්වත් නෙවෙයි. එයාලා ඩොලර් මිලියන ගණන් වියදම් කරලා ප්ලැට්ෆෝම්ස් හදලා ඒ වගේම අදාළ රටවල් වල රෙගියුලේට් වෙලා තාමත්ම විශාල ප්‍රොසෙස් එකක් විදියට මේ දේවල් කරගෙන යන්නේ. ඒ අතරතුර අපිටත් අපේ තියෙන මුදලට වඩා වැඩි මුදලක්, වැඩි අගයක් අපිට වියදම් කරන්න නැත්නම් ට්‍රේඩ් කරන්න දීලා ඒ හැම එකෙම එයාලා බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රොෆිට් කරන එක නෙමෙයි. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපේ ලොස් එක තමයි එයාලගේ ප්‍රොෆිට් එක. right? ඉතින් ඒක නිසා එයාලා ඒ වෙනුවෙන් නොයෙක් ආකාර උගුල් ඕගොල්ලන්ට දෙනවා. ඒ උගුල් වලින් තියෙන ප්‍රධානම
උගුල තමයි මේ leverage එක. right? ඔයාලා ගාව තියෙන මුදලට වඩා වැඩි මුදලක් ඔයාලට දීලා මෙන්න මෙච්චරයි ඔයා ගාව තියෙන්නේ. හැබැයි අපි ඔයාලට මෙන්න මෙච්චර මුදලක් දෙනවා. මේ හරහා ඔයාට අති විශාල profit එකක් ගන්න පුළුවන් කියලා ඔයාලව උගුලට අහු කරන එකත් යාළගේ එක ට්‍රික් එකක්. ඉතින් ඒකට අහු වෙන්න එපා. අපි ඔයගලන්ට කියන්නම් මේ leverage එක පාවිච්චි කරන්න ඕන විදිය, කොයි මට්ටමින්ද ඔයගොල්ලෝ මේ leverage එක පවත්ව ගන්න ඕනේ, ඔයගලගේ account එක save කරගන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධව අපි ඔයගලන්ට කියලා දෙනවා. ඒ කාරණා වලින් පිට දේවල් කරන්න යන්න එපා. අවුරුදු 3ක්වත් ඔයාට trading වල experience එකක් එනකම්. එතකන් ඔයා අපේ guidelines යටතේ ඉන්න. එතකොට ඔයාට පුළුවන් ඉතාමත්ම දක්ෂ professional trader කෙනෙක් බවට පත් වෙන්න. නැත්තම් ඔයා ඉතාමත් ඉක්මනින් ඔයාගේ මුදල් ටික නැති කරගෙන ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකටත් බැනලා මේ ට්‍රේඩින් කියන්නේ බොරුවක්, මේක සූදුවක්, මේ වගේ නොඑක ආකාර දේවල් කියලා ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට බැනලා ට්‍රේඩින් කියන සෙක්ටර් එකට නරක නමක් එකතු කරලා ඔයා මේ අදාළ ප්ලැට්ෆෝම් එකකින් අයින් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් අපි බලමු එහෙම වෙන්නේ නැතුව කොහොමද අපි හරියට leverage එක අඳුරගන්නේ කියලා. ඔයගලන්ට මේ chart එකෙන් බලා ගන්න පුළුවන් ratio එක, your actual account balance, your leverage, buying power. ඒ කියන්නේ ratio එක කියන්නේ අනුපාතය, your actual account balance කියන්නේ ඇත්තටම ඔයාගේ wallet එකේ, right? ඔයාගේ wallet එකේ කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම ඒක leverage උනාට පස්සේ ඔයාගේ buying power එක කොච්චර වැඩි වෙනවද මේ ratio එකට අනුව, නැත්නම් අනුපාතයට අනුව. මේකේ තියෙනවා එකට එකක්, එකට 10ක්, එකට 30ක්, එකට 50ක්, එකට 100ක්, එකට 500ක්. අපි බලමු leverage එක අනුව ඔයාගේ buying power එක කොච්චරක් දුරට වර්ධනය කරගන්න පුළුවන්ද සහ වෙනස් වෙනවද කියන කාරණාව. මෙතනදී එකට එක කියන්නේ මොකක්ද? අපි දන්නවා සාමාන්‍යයෙන් එකට එකක් කියලා කියන්නේ ඔයාගේ actual account balance එක. ඇත්තටම ඔයාගේ තියෙන real account balance එක වගේ මුදලක් පමණයි ඔයාට ට්‍රේඩ් කරන්න හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ ඔයා ඇත්තටම leverage එකක් අරගෙන නැහැ. නැත්තම් අපි හරියටම කියනවා නම් broker ගෙන්වත් liquidity provider ගෙන්වත් ඔයා මෙතනදී ණයක් අරගෙන නැහැ. right? මෙතනදී මේ මෙයාලා මොනවද කරන්නේ? අපිට ණයක් තමයි දෙන්නේ. නේද? අපි ගාව 1000ක් තියෙනවා. අපි ඉල්ලන ගාන ඒගොල්ලෝ ණයක් විදියට අපිට දෙනවා. ඉතින් මෙතනදී හරි පහසුයි අර බැංකුවේ වගේ application sign කරලා, apply කරලා, pay sheet දීලා මේක කරන්න අවශ්‍ය නැහැ. right? එහෙම පහසුවෙන් තමයි මේක අපිට ලැබෙන්නේ. ඒකට හේතුත් තියෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු. ඇයි මේගොල්ලෝ මෙච්චර මේ ආදරෙන් අපිට ණය පහසුකම් දෙන්නේ කියලා. එකට 10 කියලා කියන්නේ මොකද්ද? ඔයාගේ actual account balance එක 1000යි නම් ඒ වගේ 10 ගුණයක buying power එකක් ඔයාට තියෙනවා. right? ඒ වගේ 10 ගුණයක buying power එකක් තියෙනවා. සරලවම ඔයා ගාව 1000ක් තියෙනවා. ඔයාට පුළුවන් $10,000ක trades place කරන්න. ඔයාට පුළුවන් $10,000ක trade place කරන්න. ඒ වගේම එකට 30යි කියලා කියන්නේ ඔයගොල්ලෝ දැන් පැහැදිලිවම තේරෙනවා 1000ක් තියෙනවා නම් $30,000ක ඔයගලන්ට trade කරන්න පුළුවන්. ඒ වගේම එකට 50යි කියන්නේ $10,000ක් තියෙනවා නම් $50,000ක ඔයගලන්ට trade place කරන්න හැකියාව තියෙනවා. එකට 100යි කියලා කියන්නේ $10,000ක් තියෙනවා නම් ඔයාට පුළුවන් $1,00,000ක trade කරන්න. එකට 500යි කියලා කියන්නේ ඔයා ගාව $10,000ක් තියෙනවා නම් ඔයාට පුළුවන් $1,05,000ක trade කරන්න. සමහර brokers ලා ඉන්නවා එකට 2000 provide කරන අය. right? එකට 2000ක් වෙනකන් leverage දෙන brokers ලා ඉන්නවා. ඉතින් මෙතනදී අපි මේ leverage එක ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මම ඒක ඔයගලන්ට උදාහරණකින් මෙන්න මේ විදිහට පැහැදිලි කරන්නම්. අපි හිතමු මේ වෙලාවේ ඔයාගේ අතේ රුපියල් ලක්ෂයක් තියෙනවා කියලා. ඒ ලක්ෂයෙන් ඔයා බලාපොරොත්තු වෙනවා යම් ව්‍යාපාරයක් කරලා ලාභය උපයන්න. ඉතින් මේ වෙලාවේ අපි දන්නවා ලංකාවට ආනයන සීමා පනවලා තියෙන නිසා iPhones එහෙම වැඩි ලංකාවට එන්නේ නැහැ. brand new ඒවා. ඉතින් ඔයා දන්නවා රුපියල් ලක්ෂයට iPhones ගන්න හැකියාව තියෙනවා කියලා. ඒ වගේම ඔයාට සම්පූර්ණ නීත්‍යානුකූල නීතිගත ආයතනයක් ලැබෙනවා iPhones ලංකාවට ගෙන්නන්න හැකියාව තියෙනවා. සම්පූර්ණ රජයේ අනුමැතිය එක්ක ලංකාවට ෆෝන්ස් ගෙන්නන්න හැකි එක් ආයතනයක් ඔයාට ලැබෙනවා කියලා අපි හිතමු. ඉතින් ඔයාට මේක හොඳ ඔපචුනිටි එකක්. ඇයි? වෙන කිසි කෙනෙකුට මේක ගෙන්නන්න විදියක් නැහැ. ඔයාට විතරයි අවස්ථාව තියෙන්නේ. මේ වෙලාවේ brand new iPhones අඩුයි ලංකාවේ. එහෙනම් ගෙනාවොත් විකුණ ගන්න පුළුවන්. ඔයා ගාව දැන් ලක්ෂයයි තියෙන්නේ. මෙයාලා කියනවා ඔයාට එක ෆෝන් එකක් ගෙන්නලා දෙන්නත් අපිට පුළුවන්. ෆෝන් 100ක් ගෙන්නලා දෙන්නත් අපිට පුළුවන්. කිව්වට පස්සේ ඔයා බලනවා සාමාන්‍යයෙන් ලක්ෂයකට ෆෝන් එකක් ගෙනලා 1,50,000කට විතර මේ ෆෝන් එක විකුණුවොත් ඔයාට රුපියල් 5,000ක ලාභයක් ලැබෙනවා. හැබැයි ෆෝන් 100ක් ගෙනාවොත් ඒ ෆෝන් 100ම විකුණුවොත් right? ඒ ෆෝන් 100ම විකුණුවොත් ඔයාට රුපියල් 5,00,000ක ලාභයක් ගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඔයා තීරණය කරනවා මම එක ෆෝන් එකක් නෙමෙයි
ෆෝන් 100ක් ගෙන්නනවා. එතකොට මේ ෆෝන් 100ට ඔයාට තව ලක්ෂ 99ක් මදි. දැන් ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ ලක්ෂය ලෙවරේජ් කරගන්න ඕන වෙනවා. ඔයාට අවශ්‍ය වෙනවා එකට 100ක ලෙවරේජ් එකක්. ඇයි ඔයා ගාව ලක්ෂයයි තියෙන්නේ. හැබැයි ඔයාට ලක්ෂ 100ක් නැත්නම් කෝටියක් අවශ්‍යයි මේ ෆෝන් 100 ගෙන්නන්න. එහෙනම් ඔයාට මේකටත් ආයතනයක් ලැබෙනවා. එයාලා කියනවා ප්‍රශ්නයක් නැහැ. ඔයාට අපි සල්ලි දෙන්නම්. ඔයාට ලක්ෂ 100ක් අපි දෙන්නම්. ඔයා මේ වැඩේ කරන්න. මෙන්න මේ කාලය තුල ඉතාමත්ම සුළු කමිෂන් එකක් එක්ක අපේ මුදල් අපිට බේරන්න කියලා කියනවා. රයිට්. ඔයත් ඒකට කැමති වෙනවා. ඔපචුනිටි එක හොඳයි. ඔයා ඉක්මනින් එයාලගෙන් මුදල් බරෝ කරලා නැත්නම් මුදල් අරගෙන ඔයාගේ රුපියල් ලක්ෂේ ලෙවරේජ් කරගන්නවා ලක්ෂ 100ක් වෙනකම්. ලෙවරේජ් කරගෙන ඔයා අදාළ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ෆෝන් 100ක් ඔන්න දැන් ලංකාවට ගෙනාවා. ගෙනල්ලා දැන් ඔයා මේක විකුණන තමයි බලාපොරොත්තු වෙන්නේ. කීයද? 1,50,000ට. නමුත් අනපේක්ෂිත විදියට ශ්‍රී ලංකාවේ රජය ආනයන සීමා ඉවත් කරනවා. ආනයන සීමා ඉවත් කරනවා. දැන් මොකද වෙන්නේ? හැමෝම iPhones ලංකාවට ගෙන්නන්න පටන් ගන්නවා. අයි ආනයන සීමාවක් නැහැනේ. ප්‍රශ්නයක් නැතුව ලංකාවට බඩු ගේන්න පුළුවන්. එහෙනම් ඔයා ලක්ෂයකට මිල දීලා අරගෙන 1,50,000කට විකුණන්න බලාපොරොත්තු වෙච්ච iPhone එක අපි හිතමු මේ ආනයන සීමා අයින් කරපු නිසා රුපියල් 1000කින් ඔයාට ලැබුණු මුදලට වඩා රුපියල් 1000ක් just රුපියල් 1000කින් මිල අඩු වුණා කියලා. ඒ කියන්නේ 99,000කට ඒ එක ෆෝන් එකක මිල බැස්සා. right? ඉතාමත්ම සුළු ගාණක්. හැබැයි ඔයා ෆෝන්ස් කීයක් ගෙනල්ලාද? ඔයා ෆෝන්ස් 100ක් ගෙනල්ලා. එහෙනම් රුපියල් 1000 වැඩි කරන්න 100ෙන් කීයක්ද එහෙනම්? රුපියල් ලක්ෂයක්. ඔයාගේ ලොස් එක කීයක්ද? ඔයාගේ ලොස් එක රුපියල් ලක්ෂයක්. දැන් ඔයා ගාව තිබුණේ කීයද? රුපියල් ලක්ෂයක් විතරයි තිබුණේ. හැබැයි ඔයා බැඳිලා ඉන්නවා අර එකට 100ක ලෙවරේජ් කරපු කම්පැනි එකට. නැත්නම් ඔයාගේ බයින් පවර් එක වැඩි කරන්න උදව් කරපු කම්පැනි එකට නැවත ලක්ෂ 100ක් දෙන්න ඔයා බැඳිලා ඉන්නවා. right? බැඳිලා ඉන්නවා. හැබැයි දැන් මේ ෆෝන්ස් ටික සේරම විකුණුවත් ඔයාට ලැබෙන්නේ ලක්ෂ 99යි. එහෙම නේද? ඒ කියන්නේ 99,000 ගානේ වැඩි කිරීම 100 ලක්ෂ 99යි. ඉතින් මෙතනදී ඔයාට රුපියල් ලක්ෂයක ලොස් එකක් දරා ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඔයා ගාව තිබුණු රුපියල් ලක්ෂෙත් ඔයාට නැති වෙනවා. මේ බිස්නස් කරන්න ගිහිල්ලා ලොකු amount වලින් බිස්නස් කරන්න ගිහිල්ලා ඔයා ගාව තිබුණු ලක්ෂෙත් ඔයා ගාව නැති වෙනවා. මෙන්න මේක තමයි ලෙවරේජ් එකේ තියෙන ගැටලුව නැත්නම් ලෙවරේජ් එකේ තියෙන රිස්ක් එක. ඉතින් මේක ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක අඳුරගන්නේ නැතුව කිසිම විදියකින් ට්‍රේඩ් කරන්න හැකියාවක් නැහැ. right? ඔයාලා අනිවාර්යයෙන්ම ලොස් වෙනවා. ඉතින් මේක ඊටාත්ම පැහැදිලිව ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ. මේ මම කිව්වේ ඊටාත්ම සරල දෙයක්. එක රුපියල් 1000කින් අඩු වුණොත්. එතකොට මේ CFD ඉන්ස්ට්‍රුමන්ට් වල මූවමන්ට්ස් මේ විදිය නෙමෙයි. එක මොහොතකදී රුපියල් 1000ක් නෙමෙයි අඩු වෙන්නේ. ඊටාත්ම වේගෙන් ඉහළ පහළ යනවා. high volatility market එකක් එක්ක තමයි අපි ගණිතුණු කරන්නේ. ඒකට සාමාන්‍යයෙන් gold එහෙම ගත්තොත් high volatile, right? ඊටාත්ම volatile. ඒ කියන්නේ උච්චාවචනීය ඊටාත්ම වේගවත් වැඩි. එක මොහොතකදී ශීඝ්‍රයෙන් ඉහළ පහළ යනවා. ඩොලර් 10 15 එක මොහොතේ ඉහළ පහළ යන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ මූවමන්ට් එකක් ඔයා ප්‍රෙඩික්ට් කරපු පැත්තට වඩා විරුද්ධ පැත්තට ගියොත් ඔයාගේ මුළු account එකම සමහරක් වෙලාවට ඔයා දාලා තියෙන leverage එක මත නැති වෙලා යන්න පුළුවන්. wash out වෙලා යන්න පුළුවන්. right? ඒක නිසා අනිවාර්යයෙන්ම leverage එක අපි අඩුවෙන් පාවිච්චි කරන තරමට අපිට පුළුවන් account එක protect කරගන්න. මතක තියාගන්න හැමතිස්සෙම අංක 1 අපේ capital එක රැක ගැනීම. ඒ කියන්නේ ඔයා අර ෆෝන්ස් ගන්න තියාගෙන හිටපු ලක්ෂ්‍ය තියෙනවනේ. ඔය ලක්ෂ්‍ය ආරක්ෂා කරගන්න එක තමයි පළවෙනි කාරණය. පළවෙනි කාරණය ඔයාගේ ලක්ෂ්‍ය ආරක්ෂා කරගන්න එක. ඊට පස්සේ තමයි ප්‍රොෆිට් කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ ලක්ෂ්‍යෙත් නැති වුණොත් ඔයාට ආයි ප්‍රොෆිට් කරන්නත් නැහැ. කිසිම දෙයක් ඔයාට කරගන්න හැකියාවක් නැති වෙනවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ leverage එක කියන්නේ මොකද්ද? ඒ වගේම leverage එක අපි පාවිච්චි කරන්න ඕන කොහොමද කියන කාරණාව සම්බන්ධව. ඒ කියන්නේ අපි කොච්චර අවධානයෙන්ද මේ leverage එක දිහා බලන්න ඕන? leverage එක එක්ක අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙද්දී කොච්චර රිස්ක් එකක් අපිට තියෙනවද කියන කාරණාව සම්බන්ධව ඔයගොල්ලන්ට දැන් ඉතාමත්ම පැහැදිලි ඇති කියලා හිතනවා. අපි දැන් බලමු pip value එක කියන්නේ මොකද්ද කියලා. අපි pip එක කියන්නේ මොකද්ද කියලා වෙනම වීඩියෝ එකකින් කතා කරා. ඒ වගේම දැන් අපි බලන්න යන්නේ pip value එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒක අපි පැහැදිලි කරගන්න මේජර් කරන්සි පෙයා එකක් වෙන euro USD පෙයා එක උදාහරණයක් විදිහට ගමු. මෙතන මේ chart එකකින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් euro USD පෙයා එකේ lot type එක, lot sizes,
කොන්ට්‍රැක්ට් සයිස් එක, ප්‍රයිස් එක, ඕඩර් වැලියුස්, account balance එක, leverage එක, pip value එක වෙනස් වෙලා තියෙන විදිහ මේ ආදී විශාල දත්ත ප්‍රමාණයක් ඔයගලන්ට මේ chart එකේ බලා ගන්න හැකියාව තියෙනවා. අපි මේ එකින් එක දැන් විස්තර කරගෙන යමු. පැහැදිලි කරගෙන යමු. එහෙනම් මෙතන අපිට මුලින්ම බලා ගන්න පුළුවන් lot type එක, ඊළඟට lot size එක, contract size එක. ඒතර මුලින්ම අපි මේ කාරණා තුන ගැන පොඩි පැහැදිලි කර ගැනීමක් නැත්නම් පොඩි මතක් කර ගැනීමක් කරමු. එතකොට standard lot එකක් කියලා කියන්නේ මොකද්ද? mini lot එකක් කියන්නේ මොකද්ද? micro lot එකක් කියන්නේ මොකද්ද කියලා. ඒතර lot types තුන තමයි මම කිව්වේ. එහෙනම් lot size එක standard lot එකකදී 1යි, mini lot එකේදී ඒක 1න් 10න් එකක්, ඒ කියන්නේ 0.1යි. micro lot එකක් කියලා කියන්නේ mini lot එකෙන් 10න් එකක්, ඒ කියන්නේ 0.01යි. ඒතර contract size එක කියලා කියන්නේ මොකද්ද කියලා මම ඉතාමත්ම සරලව පැහැදිලි කිරීමක් කරන්නම්. අපි trade කරන්නේ forex නම්, right? ඒතර euro USD ampere එක උදාහරණයක් විදිහට මෙතන අරන් තියෙන්නේ. ඕනම forex currency එකක් නම්, forex නම්, foreign exchange නම් අපි trade කරන්නේ. අපි trade කරන කෝඩ් කරන්සි එකට සාපේක්ෂව අදාළ බේස් කරන්සි එකේ ඒකක ගන්න. right? එහෙනම් lot size එක 1යි කියලා කියන්නේ අදාළ කෝඩ් කරන්සි එකට සාපේක්ෂව බේස් කරන්සි එකෙන් ඒකක කීයක්ද කියන අගය තමයි මේ contract size එක කියලා කියන්නේ. එතකොට මෙතනදී ගත්තොත් USD වලින් අපි යූරෝ කොච්චරක් buy කරන්න යනවද නැත්නම් sell කරන්න යනවද කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. පැහැදිලි නේද? ඒ කියන්නේ මේ වෙලාවේදී අපි USD වලට නැත්නම් dollars දීලා අපි buy කරන්න නම් යන්නේ යූරෝ ලක්ෂයක් තමයි buy කරන්නේ අපි එක lot එකක් place කරොත්. lot එකක් place කරොත්. ඒ වගේම mini lot එකක් place කරොත් අපි කතා කරා එකෙන් 10න් එකයි කියලා. එහෙනම් contract size එක mini lot එකකදී 10000යි. micro lot එකක් නම් යූරෝ 1000ක් තමයි අපි buy කරන්නේ. ඒ වගේම ඊළඟට මෙතන තියෙනවා price as at 31st March 2023 market closing time. එතකොට 2023 මාර්තු 31 වෙනිදා market එක close වෙන time එක වෙනකොට යූරෝ එකක price එක මෙතන තියෙනවා. ඒ වගේම order value එක තියෙනවා. ඒතර order value එක ගැන කලින් වීඩියෝ එකේදීත් මම පැහැදිලි කළා. order value එක කියලා කියන්නේ contract size එක වැඩි කිරීම price එක. පැහැදිලිද? contract size එක වැඩි කිරීම price එක. එතකොට මෙතන තියෙනවා lot size එක තියෙනවා. lot size එකට අදාළ contract size එක තියෙනවා. price එක තියෙනවා. එහෙනම් contract size එක වැඩි කරනවා price එකෙන්. එතකොට එනවා ඔයාලා කොච්චර USD ප්‍රමාණයක්, dollars ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවද මේ trade එකේ buy order එක හරි sell order එක හරි place කරන්න කියලා තමයි මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගණනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එතනදී ඔයගලන්ට පේනවා lot එකක් දැම්මොත් ඔයගොල්ලෝ 1,08,411ක් buy කරලා තියෙනවා, right? නැත්තම් sell කරලා තියෙනවා. mini lot එකක් නම් ඔයා 10841ක් ගන්නවා. නැත්තම් විකුණනවා. ඒ වගේම micro lot එකක් නම් 1084ක්. ඒතර ඔයාගේ account balance එක අපි හිතමු $1000යි කියලා. ඔයාගේ account balance එක $1000යි. ඔයාට හැකියාව තියෙනවා lot එකක් place කරන්න, mini lot එකක් place කරන්න, micro lot එකක් place කරන්න trade වලට. හැබැයි ඔයා ගාව තියෙන්නේ $1000යි. එහෙනම් ඔයාට leverage එක අවශ්‍ය වෙනවා, right? දැන් ඔයා ගාව real account එකේ $1000ක් තියාගෙන ඔයාට බෑනේ lot එකක් place කරන්න. ඇයි? 1,08,000 ගානක trade එකක් place කරන්න බෑ ඔයාට $1000ක් අතේ තියාගෙන. එහෙනම් ඔයාට leverage එක ඕන වෙනවා. buying power එක ඕන වෙනවා. මෙතන අපි උපකල්පනය කරමු ඔයා leverage එක නැත්තම් buying power එක 1/500ක් ඔයා use කරනවා කියලා. නැත්තම් ඔයාගේ broker ඔයාට 1/500ක් දීලා තියෙනවා use කරන්න ඔයාගේ margin එක. නැත්තම් ඔයාට ලක්ෂ 5ක් වෙනකම් ඔයාට trades place කරන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන කතාව? ලක්ෂ 5ක් වෙනකම් ඔයාට trade place කරන්න හැකියාව තියෙනවා ඔයාගේ brokerත් එක්ක. එයා ඔයාට 4,99,000ක්ම dollars වලින් දීලා තියෙන්නේ. trade ඕන තරම් trade place කරන්න කියලා. එහෙනම් ඔයාට lot එකක් place කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පැහැදිලිවම පුළුවන්. ඇයි 1/500ක්. ඔයාගේ broker ඔයා වෙනුවෙන් නැත්නම් ඔයාගේ liquidity provider ඔයා වෙනුවෙන් මුදල් දෙනවා. පැහැදිලිද? එහෙනම් ඔයාට ලක්ෂ 5ක trade place කරන්න පුළුවන්. එහෙනම් ඔයාට lot එකක් place කරන්න පුළුවන් 1,08,000ක් ඔයාට trade place කරන්න පුළුවන්. එහෙනම් $1000ක් තිබුණත් හොඳටම ඇති නේද? $1000ක් තිබුණොත් lot එකක නැත්නම් ඩොලර් ලක්ෂයක trade එකක් place කරන්න පුළුවන් ඕගොල්ලන්ට forex වලදී. කිසිම ගැටලුවක් නැහැ. ඔයාගේ trade එක අපි හිතමු pip 10ක් ඔයා predict කරපු පැත්තට ගියා කියලා, right? If 10 pips went according to your prediction, ඔයාගේ prediction එකට අනුව අපි හිතනවා pips 10ක් වෙනස් වුණා කියලා market එකේ. ඉහළ ගියා නැත්නම් පහළ ගියා ඔයාගේ prediction එකට අනුව. ඔයා හිතුවා market එක මේ වෙලාවේ buy වෙයි නැත්නම් market එක long වෙයි නැත්නම් market එක up වෙයි කියලා ඔයා හිතුවා. ඒ විදිහටම pips 10ක් up වුණා, right? pips 10ක්
අප් වුණා. පිප්ස් 10ක් අප් වුණාම ඔයාගේ ප්‍රොෆිට් එක $100යි. පැහැදිලිද? මේ පිප්ස් 10ක් මාකට් එකේ අප් වෙන්න විනාඩි 15ක්වත් යන්නේ නැහැ සමහර වෙලාවල්. විනාඩි 5න් අප් වෙන වෙලාවල් තියෙනවා. විනාඩි 5න් ඔයාගේ ප්‍රොෆිට් එක කීයද? $100යි. රුපියල් මේ වෙනකොට $1.325ක් විතර වෙනවා. 32500ක් ඔයාගේ ප්‍රොෆිට් එක. විනාඩි 5ට. විනාඩි 5කට. හැබැයි ඔයාගේ ට්‍රේඩ් එක ඔයා ප්‍රෙඩික්ට් කරපු පැත්තට නැතුව පිප් 10ක් පල්ලෙහාට ගියොත් නැත්තම් විරුද්ධ පැත්තට ගියොත් ඔයා ප්‍රෙඩික්ට් කරපු පැත්තට වඩා විරුද්ධ පැත්තට පිප් 10ක් ගියොත් ඒ වගේම $100ක් ලොස් වෙනවා. පැහැදිලිද මම මේ කියන කතාව? $100ක් ලොස් වෙනවා. අපි බලමු මිනි ලොට් එකකදී මේ කතාව කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේ අපි ස්ටෑන්ඩඩ් ලොට් එකක් නේ පාවිච්චි කරේ. ලොට් එකක් කියන්නේ කොන්ට්‍රැක්ට් සයිස් එක ගත්තම ෆොරෙක්ස් වලදී ලක්ෂයයි වා යූරෝ ලක්ෂයක් බයි හෝ සෙල් කරනවා. මිනි ලොට් එකකදී ඔයා කරන්නේ $10 ඔයා බයි හෝ සෙල් කරන්නේ. ඇයි? කොන්ට්‍රැක්ට් සයිස් එකෙන් 10න් එකක්. මෙතනදී ඔයා 10841ක ට්‍රේඩ් ප්ලේස් වෙනවා. ඔයාගේ account balance එක $1000යි. ඔයාට ලක්ෂ 5ක ට්‍රේඩ් ප්ලේස් කරන්න හැකියාව තියෙනවා. හැබැයි ඔයා 10841ක ට්‍රේඩ්ස් විතරයි ඔයා ප්ලේස් කරන්නේ. මෙන්න මේ වෙලාවේදී පිප් 10ක් ඔයා බලාපොරොත්තු වුණු පැත්තට ගියොත් ට්‍රේඩ් එක ඔයාට $10ක ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. හැබැයි පිප් 10ක් ඔයා ප්‍රෙඩික්ට් කරපු පැත්තට විරුද්ධ පැත්තට ගියොත් $10ක් ඔයාට ලොස් වෙනවා. රුපියල් වලින් ගත්තොත් රුපියල් 3250ක් විතර. මයික්‍රෝ ලොට් එකක් ප්ලේස් කරොත් මොකද වෙන්නේ? ඔයාට ලක්ෂ 5ක ට්‍රේඩ් ප්ලේස් කරන්න පුළුවන්. හැබැයි ඔයා $1084ක විතරයි ඔයා ප්ලේස් කරන්නේ. එහෙනම් පිප් 10ක් ඔයා හිතන පැත්තට ගියොත් $1ක් ඔයාට ප්‍රොෆිට් වෙනවා. පිප් 10ක් ඔයා හිතන පැත්තට ගියොත් $1ක් ප්‍රොෆිට් වෙනවා. පිප් 10ක් ඔයා හිතන පැත්තට වඩා විරුද්ධ පැත්තට ගියොත් $1ක් ලොස් වෙනවා. ගැටලුවක් නැහැ නේ. ප්‍රොෆිට් එක දැනෙන්නෙත් නෑ වගේ ලොස් එකක් දැනෙන්නෙත් නෑ වගේ. හැබැයි අපි ඕගොල්ලන්ට කියන්නේ දවසකට 100ට 1ක් earn කරන්න. දවසකට 101ක් ටාගට් කරලා earn කරන්න. ඒ ක්‍රමය අපි ඉස්සරහට කියලා දෙනවා. ඉතාමත්ම පහසුවෙන් කොහොමද ඒක කරන්නේ කියලා. ඒ කියන්නේ මාසෙකට ඔයාගේ කැපිටල් එකෙන් 120ක් earn කරන හැටි. ඉතින් අපි කියලා දෙන විදිහටම ඔයගොල්ලෝ ට්‍රේඩ් ප්ලේස් කරනවා නම් ඔයාලගේ loss එක අවම කරගෙන ඔයාලට පුළුවන් 101ක් earn කරන්න. මේ විදිය ට්‍රේඩ්ස් 10ක් දැම්මොත් ඔයාට පුළුවන් $10ක් earn කරන්න. එහෙම නේද? 101ක් කියලා කියන්නේ $10යි දවසට. ඔයාට $10යි earn කරන්න තියෙන්නේ. ඒතර ඔයාට පුළුවන් අවම රිස්ක් එකකින් ට්‍රේඩ්ස් 10ක් ප්ලේස් කරලා $10ක් earn කරගන්න. කිසිම ගැටලුවක් නැහැ. ඉතාමත්ම අඩු රිස්ක් එකකින්. ඔයාගේ ට්‍රේඩ් එකක් පිප්ස් 10ක් විරුද්ධ පැත්තට ගියත් අපි හිතමු ස්ටොප් ලොස් වැදුනා කියලා. එහෙම වුණත් ඔයාට ලොස් වෙන්නේ $1යි. පැහැදිලිද මම මේ කියන කතාව? $1යි ඔයාට ලොස් වෙන්නේ. කන්සිස්ටන්ට්ලි ප්‍රොෆිට් කරන ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයාට පත් වෙන්න පුළුවන්. හැබැයි ඔයා ලොට් එකක් විතර ප්ලේස් කරොත් හොඳයි. ඉතින් විනාඩි 5න් අර $1ක් ගත්තා වගේ විනාඩි 5න් ඔයගලන්ට පුළුවන්කම තියෙනවා $100 ප්‍රොෆිට් කරන්න. ඒ වගේම විනාඩි 5න් $100ක් නැති කරගන්නත් පුළුවන්. කෝකද හොඳ කියලා ඔයාලා තෝරගන්න. දැන් මෙතනදී මම ඔයගලන්ට විශේෂ කාරණාවක් කියලා දෙන්න තමයි හදන්නේ. අපි දැන් කතා කරානේ ලොට් එකක් ප්ලේස් කරොත් ලොට් එකක ට්‍රේඩ් එකක් ප්ලේස් කරොත් පිප් 10ක් අපි හිතන පැත්තට ගියොත් $100ක් ප්‍රොෆිට් වෙනවා. පිප් 10ක් අපේ හිතන්නේ නැති, ඒ කියන්නේ අපි යනවට අකමැති නේද? අපි යනවට අකමැති පැත්තට ගියොත් නැත්නම් අපේ ප්‍රෙඩික්ෂන් එකට විරුද්ධ පැත්තට ගියොත් $100ක් ලොස් වෙනවා කියලා. එහෙනම් එක පිප් එකක වෙනස් වීමේ අගය අපිට වැදගත් වෙනවා. එක පිප් එකක් වෙනස් වෙනකොට ඩොලර් වැලියු එක කොච්චර වෙනස් වෙනවද කියන එක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මෙතනදී එක පිප් එකක් වෙනස් වීමේ ඩොලර් අගය ලොට් එකක් නම් $10යි. right? ඒ කියන්නේ ඔයා ලොට් එකක ට්‍රේඩ් එකක් ප්ලේස් කරොත් එකක ට්‍රේඩ් එකක් ප්ලේස් කරොත් එක පිප් එකක් වෙනස් වෙද්දී ඔයා හිතන පැත්තට ට්‍රේඩ් එක ගියොත් $10ක් ප්‍රොෆිට් වෙනවා. ඔයා හිතපු පැත්තට විරුද්ධ දෙසට ට්‍රේඩ් එක ගියොත් $10ක් ලොස් වෙනවා. ඒ වගේම මිනි ලොට් එකකදී right? මිනි ලොට් එකකදී එක පිප් එකක වෙනස් වීම සමානයි $1කට. ඒ වගේම මයික්‍රෝ ලොට් එකකදී එක පිප් එකක වෙනස් වීම සමානයි $0.1කට. ඉතින් ඔයගොල්ලෝ loss and profit හදන්න මේක වැදගත්. ඔයගොල්ලෝ තියෙන stop loss එක ඔයගොල්ලන්ගේ take profit එක තියන්න ඕන. ඔයාලගේ account එකෙන් ඔයාලට දරන්න පුළුවන් stop loss එකක්. ඒ වගේම ඔයාලට grab කරගන්න පුළුවන් take profit එකක්. ඉතින් සාමාන්‍යයෙන් $1000ක විතර account එකක් තියෙන කෙනෙකුට බෑ $250කට විතර stop loss එකක් තියන්න. ඉතින් එයා අනිවාර්යයෙන්ම 100ට 1ක් හෝ 2ක් තමයි එයාගේ ස්ටොප් ලොස් එක කරගන්න ඕනේ. 100ට 1ක් හෝ 2ක්. මේ රිස්ක් මැනේජ්මන්ට් දේවල් අපි ඉදිරියේදී කතා කරනවා. මම මේ සරල උදාහරණයක් විදිහට කිව්වේ. ඉතින් ඒ වගේම ආයිමත් මම කියන්නම් ලොට් එකක් ඔයගොල්ලෝ ට්‍රේඩ් එකකට ප්ලේස් කරනවා නම් පිප් වැලියු එක නැත්තම් පිප් එකක් චේන්ජ් වෙනකොට ඔයාලගේ
ඩොලර් වැලියු එක ඩොලර් 10කින් වෙනස් වෙනවා. මිනි ලොට් එකක් නම් ඔයාලා ප්ලේස් කරන්න ඔයාලගේ ඩොලර් වැලියු එක ඩොලර් 1කින් වෙනස් වෙනවා. ඒ වගේම මයික්‍රෝ ලොට් එකක් නම් ඔයගොල්ලෝ ප්ලේස් කරන්නේ ඔයාලගේ එක පිප් එකක් වෙනස් වෙනකොට ඔයාලගේ ඩොලර් වැලියු එක ඩොලර් 0.1කින් වෙනස් වෙනවා. අපි කලින් කතා කරා ඩොලර් 1000කින් ඩොලර් 10ක් හොයන්න. නැත්නම් 100ක් earn කරන්න තමයි අපි කියලා දෙන්නේ කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඉතාමත්ම සුළු මුදලක් නේ. මේක මට වැඩක් නෑ. මේක ඉගෙන ගන්නද මම මේ වීඩියෝ එක බලන්න කියලා කෙනෙකුට හිතෙනවා නම් ඔයගොල්ලෝ මතක තියාගන්න ඩොලර් 1000ක් කියන්නේ 3,25,000ක් විතර මේ වෙනකොට. රුපියල් 3,25,000ක් ආයෝජනය කරන කෙනෙක් රුපියල් 3,250ක් නැත්තං ඩොලර් 10ක් earn කරන්න එයා ලොකු මහන්සියක් දරනවා. ලොකු ප්‍රොසෙස් එකක් අනුගමනය කරනවා. එයාගේ ඕවර්හෙඩ් කොස්ට් එක කවර් කරගෙන රුපියල් 3,250ක් 3,25,000ක් ආයෝජනය කරලා හොයන්න ඉතාමත්ම ලොකු වෙහෙසක් දරනවා. ඔයාලට කම්පියුටර් එක ඉස්සරහා වාඩි වෙලා ට්‍රේඩ් එකක් ප්ලේස් කරලා මේ ගාන හොයන්න පුළුවන් කියලා කියන්නේ මැසිව් දෙයක්. ඉතින් මේක කන්සිස්ටන්ට්ලි ඔයගොල්ලෝ කරගෙන යනකොට ටික දවසක් යනකොට මාස 6ක් 7ක් ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරනකොට ඔයගොල්ලෝ දවසකට 102 earn කරන අය බවට පත් වෙනවා. අවුරුද්දයි මාස 3ක් විතර යනකොට ඔයගොල්ලෝ 103ක් විතර earn කරනවා. එතකොට ලොකු huge amount එකක් ඔයගොල්ලන්ගේ අතින් earn වෙනවා ඔයගොල්ලන්ගේ capital එකට සාපේක්ෂව. ඉතින් වැදගත් කරුණු ගණනාවක් අපි මෙතනදී කතා කරමු. එහෙනම් මේ වීඩියෝ එකේ බලපු හැම කරුණක්ම ඔයගොල්ලෝ නැවත බලන්න. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් යන්න අපේ www.lemaconet.com වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් අපේ WhatsApp link එක ගන්න. WhatsApp link එක හරහා direct ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ group එකේ ඔයගොල්ලන්ට පුළුවන් අවශ්‍ය සෑම ප්‍රශ්නයක්ම මේ lessons වලට අනුව ඔයාලගේ සියලුම ප්‍රශ්න ඔයාලට අපැහැදිලි තැන් සියල්ල පැහැදිලි කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් නැවතත් අපි වටිනා ට්‍රේඩින් සම්බන්ධ අපේ ජීවිතයේ ඉදිරියේදී වෙනසක් කරන්න පුළුවන් පෙරලියක් කරන්න පුළුවන් මේ ට්‍රේඩින් සෙක්ටර් එක නැත්නම් ට්‍රේඩින් කියන රෙවොලූෂනරි අමේසිං ප්‍රොෆෙෂන් එක ගැන කතා කරන තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.